හරිපති අපි තවත් ගණිත ගැටලුවක් විසඳන්න සූදානම් වෙන්නේ. පුතාලා ගාන හොඳට කියවලා පැහැදිලි කරගන්න. යාළුවෝ 8 දෙනෙක් ඉන්නවනේ පුතේ රුවන් චාමර කමල් සුදේශ් චමිල ගයාන් උදාර චමිල් කියලා. මේ යාළුවෝ 8 දෙනා කොහොමද ඉන්නේ? රවුමට සමාන පරතර ඇතිව මොහොනට මොහොන දා. රවුමට ඉන්නේ. අපි අඳගම් බලන්න පුතේ. යාළුවෝ 8 දෙනා ඉන්නේ සමාන පරතර ඇතිව. මම යාළුවෝ 8 දෙනා ස්ථානගත කරන්න හදන්නේ. මෙයාට මෙතන ඉන්න කෙනාට මොහොනලා ඉන්නවා. ඉස්සරහින් මෙතන ඉන්න කෙනා. මෙතන ඉන්න යාළුවට ඉස්සරහින් ඉන්නවා මෙතන ඉන්න කෙනා. මෙතන ඉන්න යාළුවට ඉස්සරහින් ඉන්නවා මෙතන ඉන්න යාළුවා. මෙතන ඉන්න යාළුවට ඉස්සරහින් ඉන්නවා මෙතන ඉන්න යාළුවා. යාළුවට දෙනා හරි. ඊට පස්සේ මේ ගාන හදන්න පුතේ අපිට උදව් කරගන්න වෙනවා දිශා සටහන. පුතාල දිශා සටහන දන්නවා? මම ආයිත් අඳින්නම් බලන්න. උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලලා වරෙන්. හරි. එහෙනම් අපි සටහන තෝරන වෙනවා. බලන්න. යාළුවෝ 8 දෙනා පුතේ මොහොන්ට මොහොන දාගෙන ඉන්නේ. එහෙනම් ඔන්න මම යාළුවෙක් මෙන්න මෙතන ඉන්නවා කියලා හිතන්න. දැන් යාළුවට දැන් මෙතන එක්කෙනෙක් ඉන්නවා. මෙතන එක්කෙනෙක් ඉන්නවා. මෙතන අනිත් යාළුවා ඉන්නවා. මේ යාළුවෝ 8 දෙනා ස්ථාන 8 ඉන්නවා. අපි තාම දන්නේ නැහැ මේ යාළුවෝ 8 දෙනාගේ ඉන්න තැන් අනුව නම්. මේ යාළුවෝ 8 දෙනා ඉන්නවා. දැන් බලන්න පුතේ තව අපිට මේකට ඕන වෙනවා උදව් වෙන්න ඕන. මේ යාළුවෝ 8 දෙනා ඉන්න විදියත් එක්ක මේ යාළුවන්ගේ අත් දෙක දකුණු අත වම් අත තියෙන විදිය අපිට දැනගන්න වෙනවා. දැන් පුතා හිතන්න හරිම ලේසි. මේ යාළුවෝ ඉන්න තැනට පුතා ඉතින් යන්න. ගියාට පස්සේ තමන්ගේ දකුණු අත එන ඕන විදිය තමන්ට කියන්න පුළුවන්. බලන්න මෙතන ඉන්න යාළුවාගේ දකුණු අත. එයා මෙහෙ නේද බලන්නේ. එහෙම වුණොත් දකුණු අත මේ අත වම් අත මේ පැත්තට එන්නේ. මෙහෙ බලන් හිටියොත්. මෙතන ඉන්න යාළුවා ගැන හිතන්න. දකුණු අත මේ පැත්තට එන්නේ වම් අත මේ පැත්තට එන්නේ. මෙතන ඉන්න යාළුවා මෙහෙ බලන් ඉන්නේ. එතකොට දකුණු අත මේ පැත්ත වම් අත මේ පැත්ත. මෙතන ඉන්න යාළුවා මෙහෙ බලන් ඉන්නේ. ඉදිරිය බලන් ඉන්නේ. එහෙනම් දකුණු අත මේ පැත්තට එන්න ඕන. වම් අත මේ පැත්තට. මෙතන ඉන්න යාළුවා ගැන හිතන්න. එයා බලන් ඉන්නේ මේ පැත්තේ. දකුණු අත එහෙමනොත් මෙතෙන් මේ පැත්තට එනවා. වම් අත මේ පැත්තට. මෙතන ඉන්න යාළුවා බලන් ඉන්නේ මේ ඉදිරිය බලන් ඉන්නේ. එතකොට දකුණු අත මේ පැත්තට වම් අත මේ පැත්තට. මෙතන ඉන්න යාළුවා බලන් ඉන්නේ මේ පැත්ත. දකුණු අත එහෙමනොත් මෙතෙන්ට වම් අත මේ පැත්තට. මෙතන ගැන හිතන්න දකුණු අත මේ පැත්තට වම් අත මේ පැත්තට. හරි. ඔන්න යාළුවාට දෙනාගේ අත් දෙක තියෙන විදිහ අපි හොයාගත්තා. අපිට ඒකත් මුදේ ගානට ඕන වෙනවා. ඊළඟ පාරම අපි ගාන කියවලා. ගාන කියනවා කමල් නැගිනින් දිශාවට මොහොන්ලා සිටි. දැන් මම දිශාවට අහන ඕනේ කියන්නේ ඒකට පුතේ බලන්න අපිට ඒක උදව් වෙනවා. නැගිනින් දිශාවට මොහොන්ලා ඉන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට. මේ පැත්තට මොහොන්ලා ඉන්නේ. බලන්න මේ යාළුවාට දෙනාගේ පුතේ නැගිනින් දිශාවට මොහොන්ලා ඉන්න පුළුවන් එකම ස්ථානයයි තියෙන්නේ. මෙතන දැම්මොත් බලන්න බෑ. මෙහෙ බලන් ඉඳපොන්න. මෙතන දැම්මොත් බලන් ඉන්නේ නිරිත. මෙතන දැම්මොත් බස්නාහිර. මෙතන දැම්මොත් බලන් ඉන්නේ බලන්න වයඹ. මෙතන දැම්මොත් කමල් බලන් ඉන්නේ උතුර. එහෙනම් අපිට දාන්න වෙන්නේ පුතේ මෙන්න මෙතන දැම්මොත් නේද නැගෙනහිර පැත්ත බලන් ඉන්නේ. මෙතන ඉන්න කෙනා තමයි අනිවාර්යයෙන්ම නැගෙනහිර පැත්ත බලන් ඉන්නේ. එහෙනම් අපිට කමල් තමයි නැගෙනහිර පැත්ත බලන් ඉන්නවා කියලා ගාන කියන්නේ. අපිට කමල් මෙතන ස්ථානයේ ගත කරන්න පුළුවන්. කමල් මෙතන හිටියොත් විතරයි මෙතන හිටියොත් විතරමයි එයා නැගෙනහිර පැත්ත බලාගෙන නැගෙනහිර දිශාව බලන්. එහෙනම් මොන කමල් අපි හරි. ඊළඟට කියනවා රුවන්ට ඉදිරියේ සිටින චාමර කමල්ට වම් පසින්ද සුදේෂ්ට දකුණු පසින්ද සිටි. හරි. රුවන්ට ඉස්සරහින් ඉන්න චාමර කමල්ට වම් පසින්. කමල් දැන් මෙතනනේ. කමල්ගේ වම් අත අපි දැන් දන්නව නේද? මේ පැත්ත දකුණු අත, මේ පැත්ත වම් අත. වම් පසින් චාමර ඉන්නවා කියන්නේ අනිවාර්යෙන්ම මෙතන නේ චාමර ඉන්නවා. චාමර මෙතන. චාමර ඉන්නේ පුතේ රුවන්ට ඉදිරියෙන්. එහෙනම් චාමරෙන් රුවන්ට ඉදිරියෙන් රුවන් ඉන්නවනේ මෙතන නේද?
රුවන්ට ඉදිරියෙන් චාමර ඉන්නවා කියන්නේ. රුවන්ට ඉදිරියෙන් සිටින චාමර කමල්ට වම් පසින්. හරියට කමල්ට වම් පසින්. සුදේෂ්ට දකුණු පසින්. සුදේෂ් ඉන්න තැන අපිට දැන් ස්ථානය හොයාගන්න පුළුවන්. බලන්න පුතේ මෙන්න මෙතන ඉන්න කෙනාගේ දකුණු පසින් නේද චාමරින්. මෙන්න මෙතන ඉන්නේ යාළුවාගේ දකුණු පසින් චාමරේ. එහෙනම් ගානේ අපිට කියනවා සුදේෂ්ගේ දකුණු පසින් කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම සුදේෂ් මෙන්න මෙතෙන්ට දෙන්න දාන්න වෙන්නේ. මෙතෙන්ට සුදේෂ් දැම්මොත් විතරයි එයාගේ දකුණු පසට චාමරේ ඉන්නේ. එහෙනම් සුදේෂ් තමයි මෙතන ඉන්නේ. සුදේෂ්ගේ දකුණු පසින්නේ චාමරේ ඉන්නේ. හරි බලන්න දැන් කතාව. කමල් නැගිටින පැත්තට විසාර මොහොන්ලා ඉන්නවා. ඊට පස්සේ කියනවා රුවන්ට ඉදිරියෙන් සිටින චාමර කමල්ට වම් පසින්ද සුදේෂ්ට දකුණු පසින්ද සිටි. හරි. ඔන්න යාළුවෝ හතර දෙනා හරි. ඊළඟට කියනවා කමල් සහ කවුද අනිත්? චමිල අතර. කමල් සහ චමිල. බලන්න මේක ඉන්නවා චමිල කියලා කෙනෙක් චමිල් කියලා කෙනෙක් දෙන්නේ එක වගේ නම් මෙතන කියන්නේ කමල් සහ චමිල අතර. කමල් සහ චමිල අතරක් වෙන්න නම් පුතේ මෙයා අතාරින්න වෙනවා. අතරමැද එක්කෙනෙක් ගන්න එපා. කමල් අතරමැද එක්කෙනෙක් දාන්න ඕන මෙයා තමයි දාන්න වෙන්නේ. අතර ඉන්නවලු කවුද? උදාර. කමල් සහ චමිල අතර. එහෙනම් චමිල දාන්න මෙතෙන්ට. චමිල මෙතෙන්ට දැම්මොත් තමයි කමල් සහ චමිල අතරට එක්කෙනෙක් එන්නේ. ඒ ඉන්නේ කවුද? උදාරලු. කමල් සහ චමිල අතර උදාර සිටි. හරි නේද? කමල් මෙතන චමිල මෙතෙන්ට දැම්මොත් තමයි අතරට එක්කෙනෙක් එන්නේ. දැන් චමිල මෙතෙන්ට දාන්න බෑනේ පුතේ. ඒකවත් අතරට එක්කෙනෙක් නැහැ නේ. එහෙනම් කමල් සහ චමිල අතරට එන්නේ උදාරත් හරි. ඊට පස්සේ පුතේ යාළුවෝ අපි 6 දෙනෙක් ස්ථාන ගත කරලා තියෙන තව දෙන්නයි ඉන්නේ. ඒක කියන්නේ දෙන්න බලන්න අවසානයේ වෙන්නේ මෙහෙම කියනවා. චමිල්ට දකුණු පසින් ගයාන් සිටි. අපි හිතමු චමිල් මෙතන ඉන්නවා කියලා. චමිල්ට දකුණු පසින් ගයානේ. චමිල් මෙතන හිටියොත් චමිල්ගේ දකුණු අත පැත්ත මේ පැත්ත. දකුණු පැත්තෙන් ඉන්නවන ගාන කියන විදිහට ගයාන් ඉන්නවා. ගයාන් ඉන්නවද බලන්න. ගයාන් දාන්න පුළුවන්ද බලන්න. බෑ. කවුද? දැනටත් එක්කෙනෙක් ඉන්නවා. සුදේශ් ඉන්නේ. මෙතෙන්ට චමිල් දාන්න බෑ පුතේ. චමිල් මෙතෙන්ට දැම්මොත් එයාගේ දකුණු පසින් ගාන කියනවා කවුද ඉන්නවද? ගයාන් ඉන්නවා. දැනටත් ඉන්නේ සුදේශ්. එහෙනම් අපිට චමිල් අනිවාර්යයෙන්ම දාන්න වෙන්නේ මෙන්න මෙතෙන්ට. මෙතෙන්ට දැම්මොත් තමයි චමිල්ගේ දකුණු අත පැත්තට ගයාන් දාන්න වෙන්නේ. චමිල් මෙතන දැම්මොත් බලන්න චමිල් දකුණු අත පැත්ත මේ පැත්ත. නම් ගයාන් අපිට මෙතනින් ස්ථානගත කරන්න පුළුවන්. හරි ඔන්න ගාන කියන සියලු විස්තර හරි. චමිල්ගේ දකුණු අත පැත්තෙන් ගයාන් ස්ථානගත කරන්න යාළුවට දෙනා හරි. දැන් අවසානට අහන්නේ මෙන්න මේ කමල්ට ඉස්සරහින් ඉන්නේ කවුද කියලා. කමල්ට ඉස්සරහින් ඉන්නේ කවුද බලන්න පුතේ? චමිල්. කමල්ට ඉදිරියෙන් ඉන්නේ චමිල්. චමිල් තමයි පිළිතුරු විදියට එන්නේ. කමල්ට ඉදිරියෙන් ඉන්නේ චමිල්. ඉතින් මේ වගේ ගානක් ආවොත් පුතේ අනිවාර්යයෙන්ම කටුවඩක් කරන්න ඕනේ මේ විදියට. කටුවඩක් කරලා උත්තරේ අපිට හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මේ ගාන පුතාලත් බලන්න හරිම ලේසියෙන් විසඳ ගන්න පුළුවන් මේ වගේ ගානක් ආවොත්.